අයිබෝන් මම අද මේ කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ සීරීස් එක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ගොඩක් දෙනෙක් තයිචි කරන්නේ මාෂල් ආර්ට් එකක් විදිහටම නෙවෙයි. ඒක හෙල්ති එක්සර්සයිස් එකක්, ව්‍යායාමයක් විදිහට. එතකොට ඔයාලා දැකලා ඇති ඉන්ටර්නෙට් එකෙත් ගොඩක් වෙලාට කතා කරනවා මේ තයිචි වෝකින් කියන එක බොහොම ඉෆෙක්ටිව් කියලා අපේ සෞඛ්‍යයට. එතකොට කොහොමද මේ තයිචි වෝකින් කියන එක ඉෆෙක්ටිව්ලි කරන්න කියන එක ගැන තමයි මගේ මේ වීඩියෝ සීරීස් එක අලුතෙන් මම පටන් ගන්න මේ වීඩියෝ සීරීස් එක සමන්විත වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි හැමෝම ඇවිදිනවා ව්‍යායාමයක් විදිහට. හැබැයි ඔයාලට කියලා තියෙනවා තයිචි වෝකින් කියන එක බොහොම අමාරු එරොබික් එක්සර්සයිස් එකක් විදිහට පාවිච්චි වෙනවායි කියලා. හැබැයි ඔයාලට තේරෙනවා ඇති සමහරවිට ඔයාලා තයිචි කරාට ඔයාලා හිතන තරම් එහෙම මහන්සියක් දැනෙන්නෙත් නැහැ. හිතන තරම් අමාරු වෙන්නෙත් නැහැ. ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය වශයෙන් ලොකු වෙනසක් වෙලා නැහැ කියලා. ඉතින් මෙන්න මේක අපි ඉම්ප්‍රූව් කරගන්න තමයි මේ වීඩියෝ එක හදන්නේ. එතකොට මම අද කරන වීඩියෝ එකේ මම කතා කරනවා තයිචි ෆෝවර්ඩ් ස්ටෙප් එක කොහොමද තයිචි වෝකින් විදිහට කරන්න කියලා. හැබැයි අපි මොන තයිචි වෝකින් එක කරත් අපේ අර මම කතා කරපු තයිචි 10 essentials කියන ඒ කරුණු 10 අනිවාර්යයෙන්ම මේ වෝකින් වලත් ඒ කියන්නේ ඇවිදීම තයිචි ඇවිදීමේදීත් අපි පවත්වා ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ෂූලින් බින්ජින් නැත්නම් අර intangible lively energy ඒක උඩට යන එක energy sinks to dantian කියන එක ඒ වගේම drop shoulders drop elbows ඒ වගේම chest in සහ round back එක ඔන්න ඔය ටික ඒ ෆිසිකලි තියෙන්න අත්‍යවශ්‍යයි මේ තයිචි වෝකින් වල. ඒ වගේම අනවශ්‍ය පරිදි අපේ ඇඟ muscles tense වෙන්න බෑ. ඒ කියන්නේ relax the waist කියන එක ඒකත් 10 essential එක. එතකොට ඒකෙදි තමන්ගේ මේ waist එක බොහොම relax තියාගන්න ඕනේ. අනවශ්‍ය පරිදි muscle tense කරගෙන එහෙම කරන්න බෑ. ඉතින් මේ walking වලදී අපි මුලින්ම අපි step by step කතා කරමු. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ අපේ තියෙන තයිචි position එකට. එතකොට තයිචි position එක මොකක්ද කියලා මම කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. links ටික මම description එකේ දාන්නම්. ඔයාලට ගිහිල්ලා පස්සේ බලන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී මම ඉස්සෙල්ලාම මම අත් දෙකේ තියෙන මේ ward off දෙක මේ විදිහට තියාගන්නවා. එතකොට ඔයාලට මුලින් ටිකක් අමාරුයි වගේ නම් කරන්න චුට්ටක් ඔයාලා අත් දෙක ටිකක් ලොකුවට තියාගත්තට කමක් නැහැ. ටිකක් ලොකුවට මේ වගේ තියාගත්තත් කමක් නැහැ. මොකද අර Tamanට සමබරතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් අත් දෙක ටිකක් වැඩිපුර ලොකුවට තියාගත්තාම පල්ලට තියාගත්තාම Tamanට ටිකක් සමබරතාවය තියාගන්න ලේසියි කියලා තේරෙනවා. ඒ වගේම ඔයාලට ඒක පුහුණු වෙලා Tamanගේ සමබරතාවය හොඳට තියාගන්න පුළුවන් කියලා හිතෙනවා නම් තමන්ට අත් දෙක මේ වගේ තමන්ගේ දන්තියන් එක ඉස්සරහින් පොඩියට තියාගන්නත් පුළුවන්. හරිනේ? ඒක හරියට අර බයිසිකලයක් පදිනවා වගේ වැඩක්. හරි පොඩ තමන්ගේ සමබරතාවය පවත්වා ගන්න ඕනේ. ඉතින් මම මේක දැනට මම කරද්දි මම චුට්ටක් එක මධ්‍යම අවස්ථාවක තියාගෙන කරන්නම් මෙන්න මේ වගේ. ඒක මම මේ විදිහට තියාගන්නේ විශේෂයෙන්ම මගේ මේ පපුව සහ ෂෝල්ඩර්ස් වල උරහිස් වල ඒ තියෙන චලනය පෙන්වන්න. හරිනේ? එතකොට මම මේක පටන් ගන්නවා මේ පැත්තට යන්න. මම ඉස්සෙල්ලම තයිචි පොසිෂන් එකට යනවා. එතකොට අර කරුණු 10 අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊළඟට forward step එක මගේ දකුණු කකුල හැරෙනවා 45 degrees වලට. ඊට පස්සේ weight එක හෙමිහිට shift වෙනවා දකුණු කකුලට. වම් කකුල ළඟට එනවා. step forward. හරිනේ? දැන් බලන්න මගේ මේ අත් දෙක තියෙන්නේ 45 degrees මගේ chest එක shoulders එක. ඊළඟට මම weight එක shift කරනවා sink and shift මගේ වම් කකුලට. එතකොට මොකද වෙන්නේ? මගේ shoulders chest හැරෙනවා ඉස්සරහට. ඊළඟ movement එක foot turn. දැන් බලන්න මේ foot turn එකේදී මගේ අත් දෙක 45 degrees වලට හැරෙනවා. ඊට පස්සේ කකුල ළඟට එනවා step forward
weight shift. එතකොට මම bow stance එකට එනවා. ඊළඟ step එක foot turn 45 degrees. කකුල ළඟට එනවා. Step forward weight shift. bow stance. එතකොට මේක තමයි පළවෙනි forward step එක. මගේ Tai Chi forward step එක. නැත්නම් ශාන්බු කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක link එකක් මම දාන්නම්. ඔයාලට ගිහිල්ලා මේක විස්තරාත්මකව බලන්න පුළුවන්. දැන් අපි මේක කොහොමද පුහුණු වෙන්නේ? ඒකයි වැදගත්. එතකොට මේක පුහුණු වෙද්දී ගොඩාක් අයට වෙන දේ තමයි ඔයාලා ඉස්සෙල්ලා ලොකු steps තියන්න බලනවා. එහෙම කරන්න එපා. තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් පොඩි steps වලින් පටන් ගන්න. එකපාරට ගොඩාක් දුර යන්න එපා. ඊට පස්සේ තමන්ගේ ඒ පියවර තියෙන ස්ථානය හරියට තමන් දැනගන්න ඕනේ. ඒ ගැන ඔයාලා අර ශංගු සම්බන්ධ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඊළඟට අන්තිමට මම අද උගන්වන්න හිතන දේ මෙන්න මේක. මේක අපි කොහොමද ක්‍රමානුකූලව පුරුදු වෙන්නේ? මොකද මේක අපිට කරන එක හිතන තරම් ලේසි නැහැ. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ හැම පියවරක්ම බොහොම හෙමින් පුරුදු වෙන්න ඕනේ. Tai Chi හෙමිහිට කරන එකේ අරමුණ තමයි මේ පියවර මේ හැම චලනයක්ම ඊටාම නිර්වද්‍යව කරන්න අපි පුහුණු වෙන එක. එතකොට ඒකයි අපි මේක හෙමින් කරන්නේ. එතකොට මේ පියවර තැබීමත් ඒ වගේම හෙමින් පුරුදු වෙන්න ඕනේ. එතකොට මම කරලා පෙන්නන්නම් මම මේක කොහොමද සාමාන්‍යයෙන් පුරුදු වෙන්නේ කියලා. ඔන්න මම දැන් තාජි පොසිෂන් එකට ආවා. දැන් අර වගේම foot turn 45 degrees. දැන් මම හෙමීහිට මගේ දකුණු කකුලට shift වෙනවා. වම් කකුල දකුණු කකුල ළඟට ගේනවා. ඔන්න මම දැන් මගේ කකුල බලන්න මට පුළුවන් ප්‍රමාණයට විතරයි මම පහළට ගිහිල්ලා තියෙන්නේ. අනවශ්‍ය පරිදි ගොඩ පහළට ගිහිල්ලා මෙහෙම ඇඟ නමන්න එපා. මොකද මේ අවස්ථාවේදී අර ෂූලින් ඩින්ජින් සහ ඒට අමතර අද අනිත් 10 essentials තියෙන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ මම පහට ගණන් කරනවා. 1. දැන් කකුල ඉස්සිලා තියෙන වම් කකුල. 2 3 4 5. දැන් මම හෙමීහිට මගේ වම් කකුල මට පුළුවන් ප්‍රමාණයෙන් ඉස්සරහට තියන හැබැයි මම බිමින් තියන්නේ පොළවේ ගෑවෙනවා නෑ ගණන් කරන්න 1 2 3 4 5. දැන් ඔන්න පොළවෙන් තිබ්බා 1 2 3 4 5. දැන් weight shift 1 2 3 4 5. දැන් බලන්න ඊළඟට foot turn. හැබැයි පස්සට යන්න එපා. ඔයාලා දන්නවා authentic yang style එකේ අපි පස්සට යන්නේ නැහැ ලොකුවට. කකුල foot turn. දැන් මේ කකුල වලට ඕන පොඩ්ඩක් උස්සන්නත් පුළුවන්. 1 2 3 4 5. දැන් හෙමීහිට ළඟට එන්න. අර කකුල් 10 තියාගෙන ළඟට එන්න. පොඩ්ඩක්වත් unbalance වෙන්න එපා. 1 2 3 4 5. කකුල ඉස්සරහට ගියා පොළවේ තියන්නේ. හැබැයි පොළවේ ගෑවි නොගෑවි තියනවා. 1 2 3 4 5. අන්න පොළවේ තිබ්බා. 1 2 3 4 5. weight shift 1 2 3 4 5. foot turn 1 2 3 4 5. ළඟට එනවා 1 2 3 4 5. 1 2 3 4 5. පොළවෙන් තිබ්බා 1 2 3 4 5. 1 2 3 4 5. එතකොට ඔයාලට මේ විදිහට මේ දෙපැත්තට Tamanට පුළුවන් ප්‍රමාණයට කරන්න පුළුවන්. Tamanට ටික ටික confidence එක develop වෙනකොට
ඔයාලගේ අත් දෙක ළඟට අරගෙන මේක කරන්න පුළුවන්. තමන්ට හොඳටම කොන්ෆිඩන්ස් ආවට පස්සේ විතර විශේෂයෙන්ම වයසක අය නම් මේක කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් මැදි වයසේ හෝ තමන්ට ගොඩාක් විශ්වාසයක් තියනවා නම් ඔයාලට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි මේ පියවර තමන්ට පුළුවන් ආකාරයෙන් S2 පියාගෙන කරන්න බලන්න. එතකොට මේ S2 පියාගෙන කරද්දී ඔයාලා දන්නේ නැහැ පොළව කොයි තැනද තියෙන්නේ කියලා. එතකොට ඒක තමන්ගේ බොඩි පොසිෂන් සෙන්ස් එකත් එක්ක තමන්ට දැනෙන්න අවශ්‍යයි. ඒ වගේම තමන් කොයි දිශාවටද යන්නේ කියන එකත් හරි අමාරුයි හිතා ගන්න. එතකොට ඒකත් අපිට පුළුවන් ඒක ඩෙවලොප් කරන්න. හරිනේ? එතකොට මෙන්න මේ වගේ මේක හරි අමාරුයි කරන්න මට උනත් 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. ඔයාලට තේරෙන්නේ නැති ඒ කියන්නේ සමබරතාවය තියාගන්න ලේසි නැහැ. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. ඔන්න ඔය විදිහට ටික ටික පුරුදු වෙන්න පුළුවන්. ඒක බොහොම අමාරුයි. ටිකක් අනතුරුදායක වෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා Tamanට විශ්වාසය ආවට පස්සේ විතරක් කරන්න. ඒ වගේම Tamanට අතරමැදදී නම් S2 කරලා පොඩ්ඩක් බලන්න පුළුවන් වැටෙන්න වගේ යනවා නම් එහෙම එකපාරට දිගටම S2 පියාගෙන කරන්න හිතන්න එපා. එතකොට මේ පියවර Tamanට පුළුවන් ප්‍රමාණයට විනාඩි 15ක් 20ක් එහාට මෙහාට යන්න පුළුවන්. අපි ටික ටික අනිත් පියවරත් මේ වගේ එකතු කරමු මේ තායිචි වෝකින් වලට. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ තව වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.